අයිබෝවන් ඉතාම ආදරෙන් පිළිගන්නවා ඔයාලව අදත් මගේ YouTube නාලිකාවට. අද අපි බලමු මෙන්න මේ අමුතු විදිහකට වහන්න පුළුවන් ක්‍රොෂේ බෑග් එක කරගන්නේ කොහොමද කියලා. ඊට කලින් අපි බලමුද මොකද්ද මේ බෑග් එක වහලා තියෙන අමුතු ක්‍රමය කියලා. මෙතනදී කරලා තියෙන්නේ උස ප්‍රමාණ දෙකකින් උසින් අඩු සහ වැඩි පටි දෙකක් ගොතලා උසින් අඩු පටියට ඇතුලෙන් උස වැඩි පටිය අරගෙන තමයි මෙන්න මේ විදිහට මේ බෑග් එක ලොක් කරලා වහලා තියෙන්නේ. මේ විදිහට වහන නිසා මේ බෑග් එකට කියනවා not bag කියලා, ගැටයක් වගේ නිසා. මේ ක්‍රමයට බෑග් එක වැහුවාම බෑග් එකේ තියෙන දේවල් එළියට වැටෙන්නේ නැතුව ඔයාලට සිපර් එකක් දාන්නවත් එහෙම නැත්නම් බොත්තමක් අල්ලන්නවත් අවශ්‍ය නැතුව බෑග් එක සම්පූර්ණයෙන් වහගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක බැලු බැලමට සංකීර්ණයි වගේ කෙනෙක්ට හිතෙන්නත් පුළුවන්. හැබැයි මේක ඊටාම සරල පැටර්න් එකකට තමයි මම ඔයාලට අද කියලා දෙන්නේ. මේ බෑග් එක සාමාන්‍ය විදිහට එල්ලගෙන යනවා වගේම මෙන්න මේ විදිහට අතේ රඳවගෙන රිස්ට් බෑග් එකක් විදිහට ඔයාලට පාවිච්චි කරන්නත් පුළුවන්. අපි දැන් බලමු මේ ප්‍රොජෙක්ට් එකට මම පාවිච්චි කරන මැටීරියල් මොනවද කියලා. මම මෙන්න මේ පොලියස්ටර් කෝඩ් එක තමයි අද පාවිච්චි කරන්නේ. ඒ වගේ මිලිමීටර් 5.5 ක්‍රොෂේ හුක් එක. ඔයාලට මම කලිනුත් එක බෑග් නිර්මාණයක් මේ පොලියස්ටර් කෝඩ් එකකින් කරලා පෙන්නලා තියෙනවා. මෙන්න මේ විදිහේ කැරලි විදිහට තමයි අපිට මිලදී ගන්න පුළුවන් මේ පොලියස්ටර් කෝඩ් එක සාමාන්‍යයෙන්. මම මිලදී ගත්තේ පමුණුව ප්‍රදේශයේ. ඔයාලා දැකලා ඇති හැංගර්ස් එහෙම තියෙන කඩ තියෙනවා, කට් පීසස් ඒ වගේ දේවල්. එයාලට මේ නූල් කැරල්ලක ෆොටෝ එකක් පෙන්නලා අහපුවාම තමයි ගොඩක් වෙලාවට එයාලා දන්නේ. එහෙම නැතුව පොලියස්ටර් කෝඩ් හරි බෑග් කෝඩ්ස් හරි කියලා කිව්වට එයාලා නොදැන ඉන්න ඉඩ තියෙනවා. මට මේ ප්‍රොජෙක්ට් එකට මේ જાති කැරලි එකමාරක් ගියා. මම මේ විදිහට ස්ලිප් නොට් එක කරගෙන චේන් ස්ටිච් එක තමයි කරගන්නේ. මම මෙතනදී චේන්ස් 29ක් ගොතනවා. චේන් ස්ටිච් එක ඔයාලට වඩා පැහැදිලිව හිමින් ඉගෙන ගන්න ඕන නම් මම චේන් ස්ටිච් එක උගන්වපු මගේ පළවෙනි ලෙසන් එකේ ලින්ක් එක කාඩ් එකක් විදිහට මෙතන උඩ දාලා තියන්නම්. ඔයාලා වීඩියෝ එක බලන්න. දැන් මම සිංගල් ක්‍රොෂේ කරගන්නයි යන්නේ. ගෙතුම් කටුවේ ඉඳලා දෙවෙනි ලූප් එකට ගෙතුම් කටුව ඇතුල් කරලා ලූප් එකක් ඇදලා ගන්නවා. ලූප්ස් දෙකම ඇතුලෙන් අලුත් ලූප් එකක් ඇදලා ගන්නවා. ඒ තමයි අපේ පළවෙනි සිංගල් ක්‍රොෂේ එක. සිංගල් ක්‍රොෂේ දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මම මෙතන උඩ කාඩ් එකක් දාලා තියන්නම්. ඔයාලා මගේ සිංගල් ක්‍රොෂේ වීඩියෝ එක බලන්න. මම චේන්ස් 29ක් ගොතපු නිසා ඔයාලා දන්නවා පළවෙනි චේන් එක ස්කිප් කළාම සිංගල් ක්‍රොෂේ මට 28ක් එන්න ඕනේ මේ පේලිය කෙලවරට යද්දී. මම මේ ගොතන්නේ මේ පේලියේ අන්තිම සිංගල් ක්‍රොෂේ එක. අන්තිම සිංගල් ක්‍රොෂේ එක ගෙතුවට පස්සේ ඔයාලා දන්න විදිහට සාමාන්‍ය විදිහට මම චේන් 1 ගොතලා ගෙතුම අනික් පැත්ත හරවලා ඒ ළඟම තියෙන පළවෙනි ස්ටිච් එකට ගෙතුම් කටුව ඇතුල් කරලා දෙවෙනි පේලියේ පළවෙනි සිංගල් ක්‍රොෂේ එක කරගන්නවා. කිසිම වෙනසක් නැහැ. ඔයාලා සාමාන්‍යයෙන් දන්න විදිහම තමයි. ඒ විදිහටම මම මේ පේලිය දිගටම ගොතාගෙන යනවා. ඔයාලට මේක තමයි පැටර්න් එක. ඔයාලට තියෙන්නේ උස අඩියක් විතර එනකල්. ඒ කියන්නේ මේ යාන් එකම නම් ඔයාලා පාවිච්චි කරන්නේ මේ ගෙතුම් කටුවම නම් පේලි 50ක් විතර ගොතන්න ඕනි උස අඩියක් විතර එන්න. ඒ විදිහට උස අඩියක විතර ඍජු කෝණාශ්‍රයක් ලැබෙනකල් ඔයාලා දිගටම මේ විදිහටම සිංගල් ක්‍රොෂේ කරගෙන යන්න. මේ තියෙන්නේ මම සිංගල් ක්‍රොෂේ 28 බැගින් පේලි 50ක් ගොතාගත්තට පස්සේ මම සිංගල් ක්‍රොෂේ එක ඉවර කළාට ස්ලිප් ස්ටිච් එකක් කරගෙන ගෙතුම සාමාන්‍ය විදිහට අවසන් කරගෙන නැහැ. ඒකට හේතුව තමයි බෑග් පටි දෙකෙන් එකකුත් මම මේ ගමම්ම ගොතා ගන්නයි යන්නේ. මම චේන් 1 කරලා ගෙතුම අනිත් පැත්ත හරවලා අලුත් පේලියක් ගොතාගෙන යනවා වගේ සාමාන්‍ය විදිහටම සිංගල් ක්‍රොෂේ කරගෙන යනවා. මම ඒ විදිහට සිංගල් ක්‍රොෂේ 10ක් කරගන්නවා. චේන් 1 කළා, පළවෙනි ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ එකක් කළා, තව සිංගල් ක්‍රොෂේ 9ක්. මේ විදිහට ඔක්කොම සිංගල් ක්‍රොෂේ 10ක් කරගත්තට පස්සේ මං ඊළඟ ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ එකක් කරගන්නවා වෙනුවට එතනදිම චේන් 1 කරලා ගෙතුම ආපහු අනික් පැත්ත හරවනවා. අනික් පැත්ත හරවලා අපි අර ගොතාගෙන ආපු සිංගල් ක්‍රොෂේ 10 මුදුනට තව අලුත් පේලියකදී වගේ සිංගල් ක්‍රොෂේ 10ක් අනිත් පැත්තට ගොතාගෙන යනවා. ඒ සිංගල් ක්‍රොෂේ 10ත් ගොතලා ඉවර වුණාට පස්සේ නැවත වතාවක් චේන් 1 ගොතලා ගෙතුම අනිත් පැත්ත හරවලා ආයේ ඊළඟ පේලිය සිංගල් ක්‍රොෂේ 10ක් අනිත් පැත්තට ගොතාගෙන යනවා. ඒ කියන්නේ අපේ තුන්වෙනි පේලිය. මේ විදිහට දිගටම ඒ කියන්නේ උස සෙන්ටිමීටර් 30ක් වෙනකල් මම සිංගල් ක්‍රොෂේ කරගන්නවා. ඒ කියන්නේ අපේ අර දිග සහ කොට පටි දෙකෙන් දිග පටිය තමයි මම මේ ගොතාගත්තේ. මේ පටිය ගොතාගන්න ඒ කියන්නේ සෙන්ටිමීටර් 30ක් දිගට ගොතාගන්න මේ යාන් එකෙන් සහ මේ ගෙතුම් කටුවෙන් මට
සිංගල් ක්‍රොෂේ 10 පේලි 38ක් කරගන්න වුණා. දැන් මම සෙන්ටිමීටර් 30ක් දිගට අපේ දිග පටිය ගොතාගෙන ඉවරයි. මේ පටියේ දිග මනිද්දී ඔයාලා පටිය චුට්ටක් හොඳට දිග ඇරලා දිග මනින්න ටිකක් ඇකිලිලා වගේ තියෙනවා නම් ඔයාලට පේනවා මෙතන සෙන්ටිමීටර් 30ක් දිගට මම පටිය ගොතාගෙන තියෙනවා. දැන් මම මේකේ තම අවසන් කරලා තියෙන්නේ ස්ට්‍රිප් ස්ටිච් එකක් කරගෙන. දැන් මම මේ යාන් එක අඩියක් විතර වගේ ඇදලා යාන් එක කපා ගන්නවා. මම මේ යාන් එක ටිකක් දිගට කපා ගත්තේ මේ නිදහස් යාන් කෙලවර. ඒ කියන්නේ මේ යාන් එකම තමයි මම පාවිච්චි කරන්නේ බෑග් පටිය මේ නිදහස් කෙලවර බෑග් එකට අල්ලගන්න. ඒක මම කරද්දී ඔයාලට කියලා දෙන්නම්. දැන් මම හදන්නේ අනිත් පටිය. ඒ කියන්නේ දිගින් අඩු පටිය ගොතා ගන්න. ඒකට මම මුලින්ම මේ අනිත් කෙලවරට යාන් එකක් සම්බන්ධ කරගන්න එපා. අපිට යාන් එකක් නෑනේ කෙලවරේ. ඒක කරන්නේ මේ පළවෙනි ස්ටිච් එකට මම ගෙතුම් කටුව ඇතුල් කරනවා. අනිත් කෙලවරේ මේ පළවෙනි ස්ටිච් එකට. ඊට පස්සේ ගෙතුම් කටුවේ මේ යාන් එක පටලවලා යාන් එක මේ පැත්තට ඇදලා ගන්නවා. ඇදලා අරගෙන අපි යාන් එක මෙතන සිකියුර් කරගන්න. ඒ කියන්නේ ලෙහෙන්නේ නැති වෙන්න යාන් එක හදාගන්න මෙන්න මෙහෙම ගැටයක් ගහනවා. එතකොට යාන් එක ලිහිලා යන්නේ නැහනේ. ඊට පස්සේ මම සාමාන්‍යයෙන් අපි සිංගල් ක්‍රොෂේ එකක් කරගන්නකොට චේන් 1 ගොතා ගන්නවානේ. අන්නේ චේන් 1 මෙන්න මේ විදිහට ගොතා ගන්නවා. ඒ ස්ටිච් එකටම ගෙතුම් කටුව ඇතුල් කරලා මෙන්න මෙහෙම ලූප් එකක් ඇදලා අරන් ඒ ලූප් එක ඇතුලෙන් යාන් එක ඇදලා ගන්නවා තව ලූප් එකක් විදිහට. ඒ කියන්නේ චේන් එකක්. දැන් මම චේන් 1 ගෙතුවා. ඊළඟට ඒ ස්ටිච් එකටම අපි සාමාන්‍යයෙන් චේන් 1 එක ආපු ස්ටිච් එකටමනේ පළවෙනි සිංගල් ක්‍රොෂේ එක කරගන්නේ. ඒ ස්ටිච් එකටම ගෙතුම් කටුව ඇතුල් කරලා පළවෙනි සිංගල් ක්‍රොෂේ එක කරගන්නවා. එතනින් එහාට ඔයාලා දන්නවා අනිත් හැම ස්ටිච් එකකටම සිංගල් ක්‍රොෂේ එක ගානේ කරගෙන යන්නයි තියෙන්නේ. මම මේ පටිය ගොතා ගන්නෙත් සිංගල් ක්‍රොෂේ 10ක පළලට. ඔයාලට තේරෙනවා මම මේ නිදහස් යාන් කෙලවරත් අහුවෙන්න ගොතාගන්නේ කියලා. එතකොට මේ නිදහස් යාන් කෙලවර ඇතුළට වියා ගන්න අවශ්‍ය නැහැ. මගේ වීඩියෝස් දිගටම බලපුවා ඔයාලා දැන් ඒව හොඳට දන්නවා. අපි මෙතනදී චේන් 1 ඇර සිංගල් ක්‍රොෂේ 10ක් ගොතා ගන්න ඕනේ. අපි අර කලින් පටිය ගෙතුවා වගේම සිංගල් ක්‍රොෂේ 10ක් ගොතලා ඊට පස්සේ එතනින් එහාට ගොතන්න නැතුව එතනදී චේන් 1 කරලා ගෙතුම අනිත් පැත්ත හරවගෙන අනිත් අතට ගොතාගෙන එනවා. අපි මේ දිගින් අඩු පටිය මම සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 12ක් විතර දිගට ගොතා ගත්තා. ඒ කියන්නේ ඒ දිග එන්න මට සිංගල් ක්‍රොෂේ පේලි 17ක් ගොතා ගන්න වුණා. ගෙතුම අවසන් කළාට පස්සේ අර වගේම දිග යාන් කෙලවරක් ඉතුරු කරලා අපි යාන් එක කපා ගන්නවා. දැන් අපි මේ බෑග් එකේ ගොතන කොටස කරලා ඉවරයි. අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ මහ ගන්න කොටස. මේ බෑග් එක මෙන්න මේ විදිහට නමලා අපි මේ පටිය පටන් ගත්ත තැන තියෙන මෙන්න මේ දාරේ මෙන්න මෙතෙන්ට හරියටම ඔයාලට තේරෙනවනේ කරන්න ඕන විදිහ මේ දාර දෙක හරියටම සෙට් වෙන්න මේ විදිහට බෑග් එක නමාගෙන මම ඉස්සෙල්ලා මේ එක ළඟ තියෙන ස්ටිචස් දෙක ඒ විදිහට බෑග් එක හරියට නමපුවාම එකට සෙට් වෙන මෙන්න මේ කෙළවරේ තියෙන මෙන්න මේ ළඟ තියෙන ස්ටිචස් දෙකට මම ස්ටිච් මාක් එකක් මේ විදිහට ඇතුල් කරලා මාක් කර ගන්නවා. එතකොට මට ආයි ඉදි කට්ටට යන්නේ කමුණ ගත්තට පස්සේ තොර ඉන්න ඕනේ නැහනේ. ඒක ලේසි. ඊළඟට ඉදි කටුවක් අරගෙන කියන්නේ ආන් මහන් නීඩල් එකක් අරගෙන සාමාන්‍යයෙන් මේ බෑග් එකේ සයිඩ් එක තමයි අපි ඉස්සෙල්ලා මහගන්නේ. මේ සයිඩ් එකේ දිග වගේ 2.5ක් විතර දිග අන්න එච්චර විතර යාන් කොටසක් කපලා මේ ස්ටිචස් දෙක හොඳට මතක තියාගෙන අපි ස්ටිච් මාක් එක අයින් කරලා අන්නේ ස්ටිචස් දෙක ඇතුලෙන් මේ යාන් නීඩල් එක ඇතුල් කරනවා. ඔයාලා මේ මහගද්දී මෙන්න මේ පේන විදිහට මේක මේ මහන නිශ්චිත ක්‍රමයක් නැහැ. මම මෙතනදී කළේ අර පර්ෆෙක්ට් දෙපැත්තේ දාර දෙකක් එන ස්ටිච් එක නෙවෙයිනේ ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න මම බේසික් ස්ටිච් එක තමයි කළේ. එතකොට දෙපැත්තේ දාර දෙක පර්ෆෙක්ට් ස්ටිච් එකේදී වගේ හරි කෙලින් නෙමෙයි අවිල්ලා තියෙන්නේ. එතකොට අපි කරන්න ඕනි මේ දාරේ එළියටම වෙන්න එක ළඟින් තියෙන යාන් පටවල් දෙකක් යටි නීඩල් එක ඇතුල් කරලා මේ විදිහට නූල් දුවව ගන්නවා. මේ විදිහට නූල් දුවවද්දී අර මම කලිනුත් කිව්වා වගේ ඔයාලා විශේෂයෙන් කියලා මතක තියාගන්න තියෙන්නේ මේ යාන් දෙක කියන්නේ මේ යාන් පටවල් දෙක තෝරගනිද්දී පුළුවන් තරම් එළියෙම තියෙන යාන් පටවල් දෙක ඔයාලට ඒ තැනදී එළියටම අහුවෙන යාන් පටවල් දෙක තෝරගත්තා නම් හරි.
මේ මහන විදිහ මම ඔයාලට අමිගුරුමි ටෝයි එකක් හදන්න කියලා දුන්නේ සොෆ්ට් ටෝයි එකක්. ඔයාලා මේ වීඩියෝ එක බැලුවා නම් මේ මහන ක්‍රමෙ එච්චර ආගන්තුක නැහැ. මේ මුල්ලේ මට තව එක මැස්මක් වගේ දාගන්න ඉඩක් ඉතුරු වෙලා තියෙනවා. මේ මැස්මත් දාගෙන මම මේ අවසාන මැස්ම ඇතුලෙන් ආපහු මේ නූල අරගෙන පොඩි ගැටයක් දාගන්නවා. දැන් නූල පොඩ්ඩක් ආපහු ඇතුලට මහගෙන අපිට පුළුවන් මේ නූල කපා ගන්න. ඔයාලා මේ ක්‍රමයටම බෑග් එකේ අනිත් සයිඩ් එකත් මහගන්න ඕනි. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේ පටිය මහගන්න විදිහ. මුලින්ම මේ පටිය මේ බෑග් එකේ ඉහළ කෙළවරට හිටින්න හරියට අපි නමලා ඒ බෑග් එකේ ධාරේ පටියේ ධාරේ දෙක මෙන්න මේ විදිහට එකට අල්ලගෙන බෑග් එකේ සහ පටියේ කෙළවරේම තියෙන පළවෙනි ස්ටිචස් දෙක මම මෙන්න මේ විදිහට මාක් කර ගන්නවා. මේ විදිහට ස්ටිච් මාක් එකකින් මාක් කරගෙන ඉදික එහෙම වෙනවට මාක් කරගන්නේ. අර අපි ඉතුරු කරපු නිදහස් යාන් කෙළවර නීඩල් එකට අමුණගෙන මේ එක ළඟ තියෙන ස්ටිචස් දෙකේම ඇතුල් පැත්තේ කියන්නේ මෙන්න මේ විදිහට. මේ සම්පූර්ණ ස්ටිච් එකම අහුවෙන නූල් දුවවන්නේ නැහැ. එක ස්ටිච් එකක ඇතුල් පැත්තට හිටින්න තියෙන යාන් පට යටින් විතරයි ඉදිකටුව යවන්නේ. මෙන්න මේ ක්‍රමයට අපි මේ සම්පූර්ණ දිගම ඒ කියන්නේ මේ ස්ටිචස් 10ම මහ ගන්නවා. මෙතනදී අපිට අහුවෙන්නේ අර සිංගල් ක්‍රොෂේ එකේ මේ නීට් එජස් නීට් දාර දෙක නිසා අපිට මේ වැඩේ කරන්න මෙතනදී පහසුයි. අර සයිඩ්ස් දෙක මහගත්තා වගේ නෙමෙයි. මම මේ මහන විදිහත් අර අමිගුරුමි ටෝයි එකේදී ඔයාලට කියලා දුන්නා. අපි මේ විදිහට නැතුව මේ ස්ටිච් එකේ අර සාමාන්‍යයෙන් අපි ගෙතුම් කටු ඇතුල් කරන්නේ ගොතක් යන්නේ වගේ යාන් පටවල් දෙකටම යටින් ඉදි කට්ට ඇතුල් කරලා මැහුවොත් මෙතන වෙන එකම දේ තමයි එතන ටිකක් ඝනකම ධාරයක් හැදෙනවා. සීම් එකක් ඒක ටිකක් ඇතයි. කෙලවරට මෙන්කම් මහගෙන කෙලවර පොඩ්ඩක් නීට් කරගෙන අවශ්‍ය නම් ගැටයක් දාගෙන ඊට පස්සේ යාන් එක කීප සැරයක් ආයෙ මහගෙන අපිට යාන් එක කපා ගන්න පුළුවන්. මේ විදිහටම ඔයාලා අනිත් පටියත් මහගන්න. අපි මේ මහගන්න පැත්ත කන පිට විදිහට තමයි අපි සලකන්නේ. දැන් අපිට තියෙන්නේ මේක හොඳ පිට හරව ගන්න. හොඳ පිට හරවගත්තට පස්සේ අපි අර කලින් ඇතුළට මහගත්තු යාන් කෙලවරවල් එහෙම තියෙනවා නම් එළියට ඇවිල්ලා අපිට ටික කපලා දාලා නීට් කරගන්න පුළුවන්. අපි මේ වගේ 4 හැඩයක් ගොතලා සයිඩ්ස් මහලා මේ මුල්ල ටිකක් එළියට තල්ලු කරලා හොඳ පිට හරවගත්තම මෙන්න මේ වගේ නිකන් අර ඒ ලයින් ගවුමේ වගේ පොඩි හැඩයක් එනවා. ඒක මේ ගෙතුම් වලදී බොහොම සාමාන්‍යයි. තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.